කාලයක් අපිට මුළු ලෝකෙටම වඩා ආදරය කරපු අපේ පොඩිම වෙනසක් පවා ඉක්මනින් අඳුරගත්තු කෙනෙක් එකපාරටම නම්නාදුන කෙනෙක් ගානට වෙනස් වෙලා යද්දි හිතට දැනෙන රිදීම විඳගන්න හරිම අමාරුයි. එයා මට මෙච්චර ආදරය කළා නම් ඇයි එකපාරටම මෙහෙම වෙනස් වුනේ කියලා ඔයා කීප වතාවක්ම හිතන්නේ නැති. ඉතින් අද අපි කතා කරමු අපිට ගොඩක් ආදරය කරපු අය කාලයත් එක්ක මෙහෙම වෙනස් වෙන්නේ ඇයි කියන හේතු 5ක් ගැන. පළවෙනි දේ තමයි මිනිස්සුන්ගේ හැඟීම් කියන්නේ සදාකාලික දෙයක් නෙමෙයි. සම්බන්ධතාවයක මුල් කාලයේදී අපිට දැනෙන ලොකු ආකර්ෂණයක් සහ ආශාවක්. ඒ කාලෙට එයාලට ඔයව නැතුවම බෑ වගේ දැනෙනවා. හැබැයි කාලයත් එක්ක ඒ ආරම්භක උද්‍යෝගය සහ හැඟීම් සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ගොඩක් අය ආදරය සහ ඒ මුල් කාලයේ තියෙන ආකර්ෂණය පටලව ගන්නවා. මුල් කාලයේ තිබ්බ ආකර්ෂණය අඩු වෙද්දී එයාලගේ ආදරෙත් වෙනස් වුණා කියලා අපිට දැනෙන්න පටන් ගන්නවා. දෙවෙනි දේ තමයි මිනිස්සුන්ගේ ප්‍රමුඛතාවයන් කාලයත් එක්ක වෙනස් වෙනවා. මුල් කාලයේදී එයාලගේ ලොකුම ප්‍රමුඛතාවය උනේ ඔයාව දිනා ගන්න එක, ඔයාගේ අවධානය ගන්න එක. හැබැයි කාලයත් එක්ක එයාලගේ රැකියාව, අනාගත සැලසුම්, අලුත් යහළුවන් හෝ වෙනත් අරමුණු එයාලගේ ජීවිතේ ප්‍රධාන තැනට එන්න පුළුවන්. එතකොට එයාලා ඔයාට දෙන කාලය සහ අවධානය අඩු වෙනවා. ඒක ඔයාට ලොකු වෙනසක් විදියට දැනෙන්න පටන් ගන්නවා. තුන්වෙනි හේතුව තමයි ඔයා එයාලගේ ජීවිතේ පුරුද්දක් බවට පත්වීම. සම්බන්ධතාවයක මුලදී තියෙන කුතුහලය, අලුත් බව කාලයත් එක්ක නැති වෙලා යනවා. ඔයා හැමදාම එතන ඉන්නවා. ඔයා වෙනස් වෙන්නේ නැහැ. ඔයා යව දාලා යන්නේ නැහැ කියලා යාට දැනුණාම ඔයාව රැකගන්න යාලා කලින් කරපු මහන්සිය නැති වෙනවා. ඔයාගේ වටිනාකම සැහැල්ලුවට ගන්න යාලා පෙළඹෙන්නේ අන්න ඒ නිසා. හතරවෙනි දේ තමයි ගොඩක් වෙලාවට මිනිස්සු වෙනස් වෙනව නෙමෙයි. එයාලගේ සැබෑ ස්වරූපය එළියට එන එක තමයි වෙන්නේ. ඕනෑම කෙනෙක්ට මාස ගාණක් තමන්ගේ හොඳ පැත්ත විතරක් පෙන්නලා ආදරය කරන්න පුළුවන්. හැබැයි දීර්ඝ කාලයක් යද්දී එයාලගේ ඇත්තම චරිතය, එයාලගේ ඉවසීම, එයාලගේ ආත්මාර්ථකාමීකම එළියට එන්න පටන් ගන්නවා. එතකොට අපිට හිතෙන්නේ එයා වෙනස් වෙලා කියලා. හැබැයි ඇත්තම දේ එයා කලින් පෙන්නපු හොඳ රංගපෑම නතර කරපු එක විතරයි. පස්වෙනි සහ වැදගත්ම දේ තමයි ඔයා කොච්චර රිදුනත් එයාලව අතෑරලා යන්නේ නැහැ කියන අධික විශ්වාසය යාලට තිබීම. ඔයා ඕනවට වඩා ඕනෑම දෙයකට නම්‍යශීලී වෙද්දී, එයාලගේ වැරදි වලට ලේසියෙන්ම සමාව දෙද්දී, එයාලා හිතනවා ඔයාට එයා නැතුව ජීවත් වෙන්න බැහැ කියලා. අන්නේ නිදහස නිසා එයාලා ඔයාව නොසලකා හරින්න, වෙනස් විදියට සලකන්න පටන් ගන්නවා. කෙනෙක්
කෙනෙක් ඔයාට දක්වන ආදරය සහ අවධානය වෙනස් වෙනවා නම් ඒක වෙනස් කරගන්න කියලා එයාලගෙන් හිඟා කන්න යන්න එපා. යන්න හදන කෙනෙක්ට වෙනස් වුණු කෙනෙක්ට නිදහසේ යන්න දෙන්න. මොකද ඔයාගේ වටිනාකම දන්න කෙනෙක්, ඔයාව නැති වෙයි කියන බය තියෙන කෙනෙක් කවදාවත් ඔයාව මඟ හැරලා යන්නේ නැහැ. වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. නිලෝ SK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. शुभ दवसक। चांद भी शर्मा जाए तेरे चेहरे की चमक से, तारों को जलन हो तेरी आंखों की झलक से। जब मेरे संग चले राहें हसीन लगे, सूखे हुए मौसम में सावन के दिन लगे। तेरी हंसी में जैसे कोई जादू छुपा हो, दिल मेरा हर पल बस तुझसे ही जुड़ा हो। धीरे धीरे बढ़ती जाए ये दिल की बेकरारी, तू ही मेरी मंजिल है, तू ही दुनिया सारी।